ඔබ සිහිනෙන් හෝ දර්ශනයකින් කැබැල්ලාවෙකු දැකලා තියෙනවද? එහෙමනම් ඔබට දිවැසිවරයෙකුගේ කැඳවීම තියෙන්න පුළුවන්. ඇඟි හොරා ඉන්නේ නැතිව අද මෙන්න දිවැසිවර රමායි රෝෂන්ගේ සතයක්වත් අය කරන්නේ නැතුව මෙහෙවන ආත්මීක ඉගෙන්වීම් අහන්න. අතිශයින්ම ශුද්ධාත්මයන්න් වහන්සේගේ ආත්මයෙන් පිරුණු දරුවන්ට විශේෂයි. ආශ්චර්යයන් ඔබ හමුවට ගෙනෙන ආසියාවෙන් එන රාදිවසිවරයා රමායි රෝෂන්. ඇට්මොස්ෆියර් එකක් ක්‍රියේට් කරා. බොහොම ස්තුතියි. ඉදිරියේදී ගොඩාක් වැඩ තියෙන්න යනවා බ්‍රාන්ච් එකේ, චර්ච් බ්‍රාන්ච් එකේ. thank you දෙවියන් වහන්සේගේ දේව දූතයෝ අද මේ Zoom සර්විස් පල්ලෙහාට ගේන්න අද දවසේ. ඉතින් සෙරෆිම්ස්ලා කින්දර වගේ දේව දූතයෝ ඇවිල්ලා ඉන්නවා. ඔයාලගේ සුව වීම සඳහා දැනටමත් ගොඩාක් අය දන්නෙත් නැතුව ඔයාලා සුව වෙලා ඉවරයි. ග්ලෝරි එක දෙවියන් වහන්සේගේ මහිමය, ඒ වගේම ඒන්ජල්ස්ලා මේ ඇට්මොස්ෆියර් එකට ගෙනාවා. මේ Zoom සර්විස් එකට ගෙන බලමු කවුද ඉන්නේ කියලා. පොඩ්ඩක් දැන් බලන්න යන්න. බලමු ඉන්නේ කවුද කියලා. thank you. බොහොම ස්තුතියි. ගොඩාක් අය එක එක රටවල් වලින් ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම වුමන ස්තුතිය වලව දැකීම ගොඩක් සතුටුයි. අනිත් හැමෝම වීඩියෝස් වල හිටපු නැති හැමෝමවත් සාදරයෙන් පිළිගන්නවා. බලමු ඔයාලා කමෙන්ට් එකට දාන්න ඔයාලා කොහෙන්ද එකතු වෙන්නේ කියලා. ලංකාවේ නම් ශ්‍රී ලංකා කියලා දාන්න. ඔයා ඉන්න රට මොකද්ද කියලා කමෙන්ට් කරන්න බලන්න. කොයි පළාතෙන්ද එකතු වෙන්නේ කියලා. රට සහ කොයි පළාතෙන්ද එකතු වෙන්නේ කියලා කමෙන්ට් එකට දාන්න කමෙන්ට් සෙක්ෂන් එකට. ඉටලි, වා, UK, වෙල්කම්. ශ්‍රී ලංකා, පිළියන්දල, හෝමගම ශ්‍රී ලංකා, කුරුණෑගල, වාව්, මාතලේ, බදුල්ල, හොරණ, කුවේට්, වාව්, කිරිබත්ගොඩ, පානදුර, විලියන්දල, වෙල්කම්, රත්මලාන, හෙලෝ නිරෝෂ පුතානේ, හෙලෝ, රනාල, කළුතර, නිරෝෂ දුව ප්‍රොපර්ට්. okay. sorry. Okay. ප්‍රොපර්ට්. රත්මලාන, කළුතර, වාද්දුව, සීදුව, කැන්ඩි, ඔමාන්, හෙලෝ, පුත්තලම්, වාව්. ගොඩාක් තැන්වලින් ජොයින් වෙලා ඉන්නවා හැමෝම. ඔයාලා හැමෝම දැකීම සතුටක්. thank you Jesus, thank you Father. ඔබ වහන්සේට ස්තුතියි ජේසුනි. hallelujah, thank you Jesus. අද දවස මැයි 5 වෙනිදා, 5 වෙනි මාසේ 5. thank you for joining. Oman, thank you. අද 5 වෙනි මාසේ 5. number 5 කියන්නේ grace එක. ඔයාලා දන්නවද? පංචවිධ සේවයක් කියලා දෙයක් තියෙනවා. අපෝස්තලවරයෙක්, ප්‍රොෆට් කෙනෙක්, ඉවැන්ජලිස්ට් වරයෙක්, ඒ වගේම පාස්ටර් කෙනෙක්, ටීචර් කෙනෙක්. මේ පංචවිධ සේවය ඕනේ මේ අත මිට මොලෝ ගන්න. අත මිට මොලෝගෙන තමයි අපි සතුරට පහර දෙන්නේ. සතුරට සාතන්ට පහර දෙන්නේ මේ අත මිට මොලෝ ගන්න ඕනේ. ඇඟිලි ටික ඔක්කොම. අපෝස්තල්ලා, ඒ වගේම දිවැසිවරු, ඉවැන්ජලිස්ට්වරු, පාස්ටර්ස්ලා, ටීචර්ස්ලා මේ ඔක්කොම අත මිට මොලෝ ගන්න ඕනේ. එක අතක් වෙන්න ඕනේ සාතන්ට පහර දෙන්න. මුණට එකක් දෙන්න. ඉතින් අද ග්‍රේස් එක නම්බර් 5. අද 5 වෙනි මාසේ 5 වෙනිදා. ඉතින් ඔයාලට විශේෂ අනුග්‍රහයක් දෙවියන් වහන්සේ නිකුත් කරනවා අද දවසේ. ඒ වගේම ඔයාලා දන්නවා හෙට දවසේ ගම්පෙරළියක් වෙන්න යනවා. එහෙම දෙයක් නේද තියෙන්නේ? මොකක් හරි පළාත් සභා මැතිවරණයක් වගේ මොකක් හරි දෙයක් තියෙන්නේ. මම වැඩි ඉන්ට්‍රස්ට් නැහැ. නමුත් දෙවියන් වහන්සේ කියලා තියෙන නිසා ඒ වගේ දේවල් වලටත් සහභාගී වෙනවා. වෝට් කරන්න යනවා. ඉතින් ගම්පෙරළියක් වෙන නිසා ඒකටත් ජෙරමායා 33:3 මට යාඥා කරන්න දෙවියන් වහන්සේ කියලා තියෙනවා මට යාඥා කරන්න. එවිට මම නුඹට උත්තර දෙයි. නුඹ නොදන්නා මහත් වූ අමාරු දේ නුඹට පෙන්වමි. නේද? අද හොඳ වචනයක් ගෙනල්ලා දුන්නා. ඔයාලට අමාරු දේවල් දෙවියන් වහන්සේ පෙන්වන්න යනවා. ඔයාලගේ ජීවිතේ අමාරුයි කියලා හිතන දේවල්. ඔයාලට කරගන්න බැරි. එළියට එන්න අමාරු. අපි හිතමු වලක වැටිලා ඉන්නේ. වලෙන් එළියට එන්න බෑ ඔයාට. දන්නේ නැහැ කොහොමද කියලා. ඉතින් දෙවියන් වහන්සේ අද හොඳ වචනයක් ඔයාලට මතක් කරලා දුන්නා. මේවා සුළුවට හිතන්න එපා. සමහර විට ඔයාලා දන්නේ නැතුව ඇති ඔයාලගේ මුදල් කොහෙද තියෙන්නේ කියලා. එහෙම නේද? ඔයාලා මොන වගේ රැකියාවක්ද මොන වගේ ව්‍යාපාරයක්ද
ආරම්භන්න ඕනේ. කොයි වගේ තැනකටද යන්න ඕනේ සුවය ලබන්න? කොයි වගේ කෙනෙක් එක්කද මේ යාඥා කරන්න ඕනේ ඔයාගේ ප්‍රශ්නෙට විසඳුමක් ගන්න. නේද? ඉතින් ලොකු වචනයක් බෙදාගත්තා ඔයාලත් එක්ක. ඒ වචනේ ලියලා තියාගන්න. අහඹු සිදුවීමක් නෙමෙයි. අද දවසේ මම කිව්වා නම්බර් 5න් බයිබලික අංක විද්‍යාවට අනුව නම්බර් 5 කියන්නේ ග්‍රේස් එක අනුග්‍රහය. අද දවසේ ඔයාලට විශේෂ අනුග්‍රහයක් ඔයාලා හැමෝටම ලැබෙනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් thank you. මානවලින් තවත් කෙනෙක් join වෙනවා. thank you Lord. ඉතින් විශේෂ අනුග්‍රහයක් ඔයාලා හැමෝටම ලැබෙනවා අද දවසේ. මම ඒක ගැනත් යාඥා කරනවා. ඒ වගේම අද දවසේ කතා කරන්න යන්නේ මම ස්වාමින් වහන්සේ නවත්තලා දාන්න කියපු කාරණයක් ගැන. මොකද යම්කිසි ප්‍රමාණයකට ඒකේ ආසාවක් තියෙනවා ඉගෙන ගන්න දිවසිවරු ගැන. ඉතින් quickly ඒ ගැන කතා කරලා ඉවර කරන්නත් යන්නේ. හරි. Thank you Jesus. Thank you Father. මම ඔයාලා හැමෝටම යාඥා කරන්න යන්නේ හැමෝම ඇස් දෙක වහගන්න. ජේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් ජේසුනි ඔබ වහන්සේ ඔවුන්ගේ අනුග්‍රහය අද දවසේ වැඩි කරාට, අනුග්‍රහය ඔබ වහන්සේ multiply කරාට ඔබ වහන්සේට ස්තුති දෙවියන් වහන්සේ. ඔබ වහන්සේට ස්තුති බලවන්ත දෙවියන් වහන්සේ. ඔවුන්ට හරි විදියට ඔවුන්ගේ නගරයට පත් කරන්න ඕන අයව තෝරගන්න ඔබ වහන්සේ ප්‍රඥාව ලබා දුන්නට ස්තුතියි. හරි නායකයන් තෝරා ගැනීමට ඔබ වහන්සේ ප්‍රඥාව ලබා දුන්නට ස්තුතියි දෙවියන් වහන්සේ. Thank you Lord. Thank you Jesus. ඒ වගේම ඔබ වහන්සේ අද දවසේ අප මැදට පැමිණිලා ඔබ වහන්සේගේ දිවසිවරය තුලින් ඔබ වහන්සේ බෙදා ගන්න යන්න වචනයට ඔබ වහන්සේට ස්තුතියි ජේසුනි. ඔබ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේගේ නාමයෙන් ඒ වචනය ඔවුන්ගේ හදවතේ තියලා මුද්‍රා කරාට ස්තුතියි. Thank you Lord. Thank you Jesus. Thank you Father. Hallelujah. Thank you Jesus. Thank you Father. Amen. Amen. Thank you Lord. Thank you Jesus. Markola Oman. Hello. හරි. අද දවසේ එහෙනම් අද අපි කතාවට යන්නේ. Thank you Lord. ගීතාවලිය 118:6 කියලා තියෙනවා. The Lord is with me. I will not be afraid. What can mere mortals do to me? But we are not mere mortals. මතක තියාගන්න අපි නිකම්ම මිනිස්සුයෝ නෙමෙයි. Mere mortals. අනිත් අය ලෞකික ලෝකයේ ඉන්නවා අය වගේ නෙමෙයි අපි. මිනිස්සුයෝ නෙමෙයි. මතක තියාගන්න මිනිස්සුයෝ නෙමෙයි කියන එක. දෙවියන් වහන්සේගේ දරුවෝ ඔයාලා. අනිත් අයට කරන්න බැරි දේ ඔයාලට කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් කෙනෙක්ට උදව් කරන්න යාඥාවෙන්. ඔයාලට පුළුවන් දේව වචනය හරහා කෙනෙක්ට උදව් කරන්න ජීවිතේට. ඉතින් නිකම්ම මිනිස්සුයෝ නෙමෙයි. ඒකත් හොඳට ඔළුවේ තියාගන්න ඕනේ. Thank you Lord. Thank you Jesus. හරි. අද දවසේ දේව වචනයට යන්න කලින් පොඩ්ඩක් ඉන්න මම පින්තූරයක් දාන්න. අද මොකද්ද කරන්නේ කියලා මාතෘකාව. අද කොයි වගේ දිවසිවරයෙක් ගැනද කතා කරන්නේ? කාට හරි කියන්න පුළුවන්ද අපි කොයි වගේ දිවසිවරු ගැන කතා කරලා තියෙනවද? මං සත්තු වගේ පෙන්නලා කිව්වා මෙන්න මේ අය කියලා. අද මට කවුරු හරි මතක් කරන්න මම මොන වගේ සතුන් ගැනද මේ සතුන් දැක්කොත් ඔයාලා දිවසිවරයෙක් කියලා මං ඔයාලට කිව්වා. කවුරු හරි මතක් කරන්න අපිට කතා කරපු සත්තු කීප දෙනෙක් ගැන අන්මියුට් කරලා. ඇතෙක් ගැන කිව්වා ප්‍රොෆෙට්, ගෝරිල්ලා ගැන කිව්වා. ඒ දෙන්න ගැන විතරද කිව්වේ? ඊගල් රාජාලිය ගැන කිව්වා. ඊගල් කියන්නේ ප්‍රොෆෙට්ලාගේ ටයිප් එකක් නෙමෙයි. ප්‍රොෆෙට්ස්ලාගේ තියෙන ඉහළම ආධිපත්‍යයක්. ඒ කියන්නේ එලිෆන්ට් ප්‍රොෆෙට් කෙනෙක් වෙන්න පුළුවන්. එයාගේ තියෙන ආධිපත්‍යයේ ඉහළම තැන එයා ඉදිරියට ගියාම දෙවියන් වහන්සේ දෙන තැන තමයි ඊගල් කියන්නේ. ඒ කියන්නේ උඩ ඉඳලා එයාට පෙනීම තියෙනවා. හොඳ විෂන් එකක් තියෙනවා. හොඳ සයිට් එකක් තියෙනවා. හරි. අද අපි කතා කරමු එහෙනම්. Thank you Lord. Thank you Jesus. කවුද අහලා තියෙන්නේ පැංගියුලින් කියලා සතෙක්? පැංගියුලින්. මං හිතන්නේ පැංගියුලින් වෙන්න ඕනේ. දැන් බලන්න ෆොටෝ එකක්. හරි. ෆොටෝ එකක් ෂෙයා කරන්න. එතකොට ඔයාලා දන්නවා මෙන්න මේ සතා ගැන මේ කතා කරන්න කියලා. මම දන්නේ නැහැ සිංහල භාෂාවෙන් මොකද්ද කියන්නේ කියලා. ඔයාලා කවුරු හරි දන්නවද මේ සතාට මොකද්ද කියන නම කියලා? ඈයනේ. ඈයා කියනවනේ. ඈයා නේද?
ඈයද මේ? හරි. කපල්ලෑවක් කියනවා. වා කැබැල්ලෑවක් කියනවා හරියට. ෆොටෝ එක කැබල්ලෑවක් කියලා කැබැල්ලෑවක් කියනවා. wow මං කියන හරි අපි කියමු ඈය කියලා. මමත් අහලා තියෙන වචනේ ඈය කියන එක. ඉතින් මේ જાතිය දිවසිවරු ගැන තමයි අද කතා කරන්නේ. මතක තියාගන්න මේ ෆන්ක්ෂනැලිටි එකක් ගැන විතරයි අපි කතා කරන්නේ. ෆන්ක්ෂනැලිටි එක. එයාට තියෙන ස්කිල්ස්, ඒ වගේ දිවසිවරයන්ට තියෙන ස්කිල්ස්. ඒව ගැන තමයි කතා කරන්නේ. නැතුව මෙයා කබැල්ලෑවෙක්, මෙයා ඉත්තෑවෙක්, මෙයා අලියෙක්, මෙයා කොටියෙක්, ටයිගර් කෙනෙක් එහෙම නෙමෙයි. එයාට ඒ ඇබිලිටිස් දෙවියන් වහන්සේ දීලා තියෙනවා. ඔයාලා දන්න ඇති උප්පත්ති පොතේ සාතන්ට තිබ්බ ඇබිලිටි එකක් සර්පයා වගේ සර්පයාව පොසෙස් කරගෙන සර්පයාට අපි කියමු කපටිකම බයිබලයේ කියලා තියෙනවා ප්‍රඥාවතින් ගත්තොත් ඒ වගේම කපටි ප්‍රඥාවක් තියෙනවා සර්පයන්ට. ඔයාලගේ ගෙදරට සද්ද නොකර කාමරයට ඇතුල් වෙලා අවුරුදු ගාණක් මේ සතාට ඉන්න පුළුවන් සර්පෙට. ඔයාලා දන්නෙත් නැහැ ගෙදරට ආවොත් කොහෙන් ආවද කියන එකවත්. මොකද ඒ තරම් සද්ද නැතුව එන ඇතුළට එන සතෙක්. හරි. ඈයා. ඈවට කියන්නේ ඉංග්‍රීසි වලින් පැංගුලින්. පැංගුලින් නේද? පැංගුලින් වෙන්න ඕනේ කියන්නේ. Thank you Lord. Thank you Jesus. Thank you Lord. Thank you Jesus. ඊට කලින් පොඩි දෙයක් කියලා ඉන්න 1 සැමුවෙල් 22. මෙතන ඉන්න ගොඩාක් කට්ටිය ගොඩාක් ප්‍රශ්නත් එක්ක තමයි ඇවිල්ලා ඉන්නේ. නමුත් දෙවියන් වහන්සේ දාවිද්ගේ ආලේපයත් මගේ තුල තියලා තියෙනවා. ඉතින් දාවිද් මෙතන 1 සැමුවෙල් 22 දාවිද් සාවුල් රජතුමාගෙන් ගැලවිලා ගිහිල්ලා ගුහාවකට ආවා. ගුහාවක හැංගිලා හිටියා. මොකද එයාට ලොකු ත්‍රෙට් එකක් තිබ්බා සාවුල් රජතුමාගෙන්. එයා මරන්න හෙව්වා. ඔයාලා දන්න ඇති මේ කතාව. Thank you Lord. Thank you Jesus. Thank you Father. කාට හරි කියවන්න පුළුවන්ද 1 සැමුවෙල් 22 1 ඉඳලා? 1 සැමුවෙල් 22 1 ඉඳලා කාට හරි කියවන්න පුළුවන් නම් කියවන්න බලන්න quickly unmute කරලා. Thank you Jesus. Thank you Father. එතනද 1 සාමුවෙල් 22 1. එවිට දාවිද් කියන තැන ඉඳලා. මම කියන්න කියවන්න පුතා කියවන්න. එවිට දාවිද් එතනින් ගැලවි ගොස් අදුල්ලාමිහි ගුහාවට පැමිණුවේය. ඔහුගේ සහෝදරයෝද ඔහුගේ පියාගේ පවුලේ සියල්ලෝද ඒ අසා ඔහු ළඟට ගියෝය. විපතට පත් වූ සියල්ලෝද ණයතුරුස් ඇති සියල්ලෝද නොසොට්ටු සිත් ඇති සියල්ලෝද ඔහු වෙතට රැස්වූහ. හරි ඔතනින් නවත්තන්න. ඔහුගේ අධිපති පුතා එතනින් නවත්තන්න. අපි මෙතන ඔන්න බලන්න 1 සැමුවෙල් 22 1. විපතට පත් වූ සියල්ලෝද බලන්න දාවිද් රජතුමෙක් වෙන්න කලින් මේ එයාව තමයි දෙවියන් වහන්සේ ආලේප කරලා තියෙන්නේ next king විදියට. ජුදාවේ ඊළඟ රජතුමා විදියට පත් කරලා තිබ්බ කෙනා. එයාව ආලේප කරාට පස්සේ එයා තමයි රජතුමා රටේ. නමුත් එයාගේ ආත්මික පියහයකට කැමති වුණේ නැහැ. එයාට ජෙලස් වුණා. අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න යන්නේ. විපතටපත් වූ සියල්ලෝද විපතටපත් වූ. ඒ කියන්නේ එක එක ආකාරයේ විපතට පැමිණිච්ච කට්ටිය. ගොඩාක් ප්‍රශ්න වලින් ගියපු කට්ටිය. ණයතුරුස්. ඒ කියන්නේ සමහර වෙලාවට ලෝන් අරගෙන ගෙවා ගන්න බැහැ. මුදල් නිසා ආර්ථිකව වැටිච්ච අය. මේ වගේ කට්ටිය දාවිද් තෝරගත්තා. දාවිද් රජතුමා. ඒ වගේම නොසතුටු සිත් ඇති අය. එයාලා හැමතිස්සෙම අප්සෙට් එකේ හිටපු කට්ටිය. සෑඩ් වෙලා හිටපු කට්ටිය. මේ වගේ කට්ටියව මේ දාවිද් එකතු කරගත්තා. එකතු කරගෙන ඔවුන්ගේ අධිපතිය විය. ඒ හැමෝගෙම ලීඩර් වුණා. හાર્ට් එක බ්‍රෝකන් වෙලා ඉන්න කට්ටිය, සල්ලි නැති කට්ටිය, ණය උගුල් වල අහුවෙච්ච කට්ටිය. ඒ කාලෙත් ණය අරගෙන තියෙනවා. ණයතුරුස්. ණයතුරුස් කියන්නේ ඒ කාලෙත් ණය වෙලා තියෙන කට්ටිය. අද කාලේ විතරක් නෙමෙයි. ඉතින් ඒ වගේ කට්ටියව දාවිද් රජතුමා මොකද කරේ? ගොඩ නැගුවා. බලන්න සල්ලි තියෙන කට්ටිය නෙමෙයි යා තෝරගත්තේ. සල්ලි තියෙන කට්ටියව පොසිෂන්ස් වලට යාට ලේසියෙන්ම දාන්න තිබ්බා. මාව තමයි ඊළඟට ආලේප කරලා තියෙන රජතුමා කියලා.
නමුත් එයා එහෙම කරේ නැහැ. ඉතින් එයා හැංගිලා හිටියේ නිකන් නෙමෙයි. මොකද සාවුල් රජතුමා කීප සැරයක් උත්සාහ කරා මේ දාවිද් රජතුමාව මරන්න. ඉතින් රමා හැංගිලා හිටියා. නිකන් නෙමෙයි. එයාට දීලා තියෙන ආලේපය නිසා මොකද මිනිසුන් ගොඩාක් වෙලාවට දාවිද් රජතුමාව ප්‍රේස් කරනවා. දාවිද් රජතුමාට කිව්වා ඔයා 10000ක් මැරුවා කියලා. එතකොට සාවුල් රජතුමාට ඒකට හරිම අප්සෙට්. ඔයාලා දන්නවා ඇති මේ කතාව. ඉතින් මේ ආත්මික තලයේ මේ දේවල් ඒ විදිහටම වැඩ කරනවා. ඒ වගේම ඔයාලා දන්නවා ඇති මේ රටේ ජනාධිපති කෙනෙක් පත් වෙනකොට කලින් හිටපු ජනාධිපති එයා ඒ තනතුරට එනවට කැමති වුණා කියලාද ඔයාලා හිතන්නේ? බලමු මූණවල ටික කලින් හිටපු ජනාධිපතිලා කැමති වුණා කියලාද හිතන්නේ? ජනාධිපති කෙනෙක් පත් කරනකොට කැමති වෙන්නේ නැහැ. කැමති වෙන්නේ නැහැ. වෙනත් සභාවලින් කැමති වෙන්නේ නැහැ. එහෙම දෙවියන් වහන්සේ කෙනෙක් පත් කරාට පස්සේ කැමති වෙන්නේ නැහැ. එයාලගෙන් අහුවොත් කියයි එහෙම කෙනෙක් නැහැ අපි දන්නේ නැහැ කියයි. මොකද එයාලා කැමති එයාලගේ රාජ්‍ය දැන් සාවුල් රජතුමත් එයා ලස්සන රාජ්‍යයක් ගොඩනගලා තිබ්බා දෙවියන් වහන්සේගේ ආලේපෙන් එයා හොඳ රාජ්‍යයක් ගොඩ නැගුවා. ඉතින් ආත්මික තලයේ මේ දේවල් දෙවියන් වහන්සේගේ රාජ්‍ය තුල ඉන්න මේ fivefold ministers-ලට අදාළයි. අපොස්තලවරු, දිවසිවරු, ඉවැන්ජලිස්ටවරු, පාස්ටර්ස්ලා, ටීචර්ස්ලාට අදාළයි. එයාලත් එහෙමම තමයි. දැන් මෙතන anointed කෙනෙක් තමයි සාවුල් රජතුමා. නමුත් දාවිද්ගේ පස්සෙන් ගියා එයාව මරන්න. එයාට හෙල්ල ඇරියා, එයාට ශාප කරා, එක එක දේවල් කරා. නමුත් ආලේපය වැඩි නිසා එයා බේරුණා. දැන් තමයි අපි කතා කරන්න යන්නේ පැංගුලින් කියන ප්‍රොෆෙට්ස්ලාගේ ටයිප් එක ගැන. මාව හැමෝටම ඇහෙනව නේද? හරි. පැංගුලින් ගැන කතා කරොත් මේ සතා දැන් මම දන්න හැටියට මේ රටෙත් ඉන්නවා. මේ රටෙත් ඉන්නවද ඇය? කවුරුහරි කියන්න බලන්න ලංකාවේ ඉන්නවද? පුංචි බබෙක් හිටියේ කියන්න බලන්න. ඇය කියන සතා මේ රටේ ඉන්නවද? ඔව් ඉන්නව නේද? thank you. ඉතින් අප්‍රිකානු රටවල හරිම ප්‍රසිද්ධයි මේ සතාව. ඉතින් මේ සතාව ගොඩාක් වෙලාවට රජතුමා ඉදිරියට ගෙනියනවා. ඒ ගෙනියන්නේ කෑම සඳහා. මොකද එයාලා විශ්වාස කරනවා මේ සතාව ආහාරයට ගත්තොත් longevity එක ජීවත් වීමේ කාලය වැඩි වෙනවා කියලා. තමන්ගේ ජීවිතේ කාලය එක්ස්ට්‍රා මයිල් එකක් ගෙනියන්න පුළුවන්. අපි කියමු 80ක් ජීවත් වෙන කෙනෙක් කියලා. ඉතින් එයාලා හිතනවා මේ සතාව කෑවොත් අවුරුදු 10 20 ඔන්න ඔය වගේ වැඩි වෙන්න පුළුවන් කියලා එයාලා හිතනවා. ඉතින් ඒක නිසා මේ සතාව ආහාරයට ගන්නවා. ඒ විතරක් නෙමෙයි එයාලගේ තවත් විශ්වාසයක් තියෙනවා. ගොඩාක් අප්‍රිකානු රටවල කට්ටිය මේ ස්පිරිචුවල් සයිඩ් එකට හරිම බරයි. ආසියාවේ කට්ටියටත් වැඩිය එයාලා ස්පිරිචුවල් සයිඩ් එකට ස්පිරිචුවැලිටි වලට හරිම බරයි. ඉතින් එයාලා විශ්වාස කරනවා තව විශ්වාසයක් මුදල් ලැබෙනවා කියලා. මේ සතාව ආහාරයට ගත්තම ඔයාලා අහලා තියෙනවද මේ මාළු වර්ගයක් ඉන්නවා අරුවානා කියලා. අරුවානා. ඒ අරුවානා ගෙදර ඇති කරාම ගොඩාක් අය විශ්වාස කරනවා ඒ අරුවානා කියන සතාව ඇති කරොත් මුදල් එනවා කියලා. ඉතින් ඒ වගේ කතාවක් තමයි මෙතනත් තියෙන්නේ. ඉතින් මුදල් පස්සේ යන්න ඕනේ නැහැ. ඒ රජවරු ඒ සල්ලි තියෙන කට්ටිය මේ සතාව ආහාරයට ගන්නවා. එයාලා හිතනවා මනි ඇට්‍රැක්ට් වෙනවා කියලා. මුදල් එයාලට ඇට්‍රැක්ට් වෙලා එනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඉතින් මේ ප්‍රොෆෙට්ස්ලාගේ හැකියාව තමයි ඔයාලා මේ වගේ ප්‍රොෆෙට් කෙනෙක් යටතේ හිටියොත් මේ වගේ සභාවකට ඔයාලා සම්බන්ධ වුණොත් පැංගියුලින් කියන ප්‍රොෆෙට්ස්ලා ටයිප් එක ඒ වර්ගයේ යටතට ඔයාලා ආවොත් ගොඩාක් වෙලාවට හෙල්ත් එක සම්බන්ධව ඔයාලට ඉෂුස් නැහැ. ගොඩාක් වෙලාවට සුවය ඔයාලට තියෙනවා. longevity එක ඔයාලට තියෙනවා. ඒ විතරක් නෙමෙයි මුදල් මූල්‍යමය ආශිර්වාද ගොඩක් ගලාගෙන එනවා කියලා දෙයක් තියෙනවා. බයිබල් එකේ කියලා තියෙනවා wealth of the wicked shall transfer to you. What do you do? ඒ වගේ දෙයක් ඔයාලට transfer වෙනකොට මොකද කරන්නේ? You chillax. ඔයා relax එකේ ඉන්නවා මුදල් ඔයාගේ ළඟට එනකන්. ඔයාට ගිහිල්ලා අනිත් අය වගේ මහන්සි වෙලා එළියට ගිහිල්ලා සල්ලි හොයන්න ඕනේ නැහැ. දෙවියන් වහන්සේ අධර්මිෂ්ඨ අයගේ ධනය ඔයාලට දෙනවා. ඉතින් මේ ප්‍රොෆෙසර්ලා යටතේ හිටියොත් අධර්මිෂ්ඨ අයගේ ධනය ඔයාලට ගලාගෙන එනවා.
ඉතින් මනී වලට වැඩ කරන්න ඕනේ නැහැ අනිත් අය වගේ. සල්ලි ඔයාලා පසුපස එනවා. ඉතින් මේ දිවසිවරුන්ගේ පස්සේ සල්ලි එනවා දිවසිවරයෙක් එක්ක ඉන්නකොට දිවසිවරයාගේ යටතේ ඉන්න කට්ටිය. පුතාලා දුවලා ඒ වගේම දිවසිවරයාට සහාය වෙන කට්ටිය. ඒ හැමෝටම සල්ලි එනවා. මුදල් එනවා. දෙවියන් වහන්සේ ආවරණය කියලා එකක් තියෙනවා. කවරින් කියලා එකක් තියෙනවා. ඒ කවරින් එක යටතට එන ඕනම කෙනෙක්ට බලන්න ආබ්‍රහම්ගේ යටතේ තමයි කසින් බ්‍රදර් ලොට් හිටියේ. ආබ්‍රහම් එක්ක ඉන්නකොට තමයි යා සඵල වුණේ. ඔයාලා මේ කතාව අහලා තියෙනව නේද? බලමු අතවනන් බලන්න මේ කතාව අහලා තියෙනවනම් ආබ්‍රහම් එක්ක ඉන්නකොට තමයි යාගේ සඵලත්වය පැමිණි. එතකොට ආබ්‍රහම් එක්ක ගමන් කරන්න වුණා එයාට සඵලත්වය එන්න. බයිබලයේ කියලා තියෙනවා දෙවියන් වහන්සේවත් විශ්වාස කරන්න, ඒ වගේම දෙවියන් වහන්සේ ඔයාලට දෙන දිවසිවරයාවත් විශ්වාස කරන්න, එවිට ඔබ සඵල වෙයි කියලා. මේක අහලා තියෙනව නේද? අහලා තියෙනවනම් අත උස්සන්න බලන්න. Wow, පොඩි බබෙක් අහලා තියෙනවා ඒක. Wow, thank you Jesus. Thank you Lord. Thank you Lord. දිවසිවරයා කියන දේ සමහර වෙලාවට ඔයාට කියයි. මෙන්න මේ වගේ ඉන්න. සමහර වෙලාවට පුංචි ඇඩ්වයිස් එකක් දෙන්න පුළුවන්. දෙවියන් වහන්සේව විශ්වාස කරන්න. ඒ වගේම දිවසිවරයාවත් විශ්වාස කරන්න. එවිට ඔබ සඵල වෙයි. එයාගේ තුලින් දෙවියන් වහන්සේ ඔයාට කතා කරලා කියන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල් කරන්න. මේ වගේ පුංචියට දෙයක් පටන් ගන්න. එහෙම නැත්නම් පොඩි දෙයක් කියන්න පුළුවන්. husband and wife ගෙදර රණ්ඩු වෙනවා නම් කියන්න පුළුවන් ඔයාලා දෙන්න සමගියෙන් ඉන්න. සමාදානයෙන් ඉන්න. සමහර විට කියන්න පුළුවන් husband and wife කෙනෙක් නම් බබෙක් හදන්න කියලා. ඔය පුංචි දෙයක්. ඔය පුංචි දෙයකින් පුළුවන් ලොකු දේවල් ඔයාලට ලබා ගන්න දෙවියන් වහන්සේගෙන්. Thank you Jesus. එතකොට මේ සතාව, මේ ඈය කියන සතාව ලේසි නැහැ. Visions and dreams වලින් දකින්න. ඔයාලා දන්නේ නැති අද මාතෘකාව ඔයාලා මේ වගේ සතෙක් සිහිනෙන් දුටුවොත් ඒ කියන්නේ ඔයාලා ප්‍රොෆෙට් කෙනෙක්. සිහිනකින් දුටුවොත් තේරුණා නේද? සිහිනෙන් දකින්න ඕනේ. මං කලින් දවස් ටිකේ කියලා දුන්නා ඇතෙක් දැක්කොත්, අලියෙක් දැක්කොත්. එහෙම නැත්නම් තවත් කියලා දුන්නා ගොරිල්ලා ටයිප් ප්‍රොෆෙට්ස්ලා ගැන කියලා දුන්නා. මෙයාලව දැක්කොත් මොකක්ද ඒකේ තේරුම කියලා. එතකොට මේ දිවසිවරයාට තියෙනවා ණය අහෝසි කිරීමට හැකියාවක්. ණයෙන් ගමන් කරන කට්ටියගේ ණය මේ වගේ දිවසිවරයෙක් ළඟට ගියොත් ණය අහෝසි කරගන්න පුළුවන් ඔයාලගේ. ඒ වගේම longevity එක, ඒ වගේම unrighteous money, අධර්මිෂ්ඨ අයගේ මූල්‍යමය දේවල්, එයාලා එකතු කරගත්ත දේවල්, මහන්සියෙන් එකතු කරගත්ත දේවල් නිකම්ම ඔයාලට ලබා ගැනීමට හැකියාව තියෙනවා මේ වගේ දිවසිවරයෝ යටතේ හිටියොත්. ඉතින් මේ පැංගුලින් කියන ටයිප් එක. ඒ වගේම එයාලට හොඳ ආම එකක් තියෙනවා. ස්නේක්ස් ලගෙන්, සර්පයාගෙන් ප්‍රවේශම් වෙලා ඉන්නත්. ඉතින් ඒකයි මේ ටයිප් එකේ ප්‍රොෆෙට්ලා හරිම අඩුයි. ඒ වගේම ඔයාලා මේ වගේ සතෙක් ඔයාලා දැක්කොත් සිහිනෙන් ගොඩාක් වෙලාවට ඔයාට ප්‍රොෆෙට් කෙනෙක්ගේ කෝලින් එකක් තියෙනවා. දිවැසිවරුන්ගේ හැකියාවන් කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වෙන බව ඔබ දැන සිටියාද? ඔවුන්ට දෙවියන් වහන්සේගේ ලැබුණ පැවරුම අනුව මිස හැමෝටම මුහුද දෙබෑ කරන්න බැරි වුණා. හැමෝටම ඉරට නතර වීමට අන කරන්න බැරි වුණා. හැමෝටම අහසින් ගිනි බස්සන්න බැරි වුණා. එහෙම හැමෝටම ඒ කිරීමට අවශ්‍ය වුණෙත් නැහැ. එන්න. රයිනෝ කාණ්ඩයට අයත් දිවැසිවරු කියන්නේ කොහොම බලයක් ඇති අයද? ඒ වගේම ඔබ මේ සත්වයා සිහිනයකින් හෝ දර්ශනයකින් දැකලා තියෙනවනම් ඔබටත් දිවැසිවරයෙකු වීමට කැඳවීමක් තියෙන්න පුළුවන්. එයි ප්‍රමාද. Tamanගේම නෝනේ නොපිහිටා ඉන්න. අදම ඇවිත් බලන්න. Zoom එකෙන් අපි ඔබ සම්බන්ධ වෙනකම් බලන් ඉන්නවා. ආත්මික දේ ඉගෙන ගැනීමට දෙවියන් වහන්සේ වෙනුවෙන් ගින්දර තියන් ඉන්න. ඉහළට රාජලීන් විදිහට එක් පවුලක් විදිහට මකරා බිම දාන්න එන්න. ආශ්චර්යයන් ඔබ හමුවට ගෙනෙන ආසියාවෙන් එන රාදිවසිවරයා රමා ඉරෝෂන්. Prophet Rama Eroshan, the raw prophet, is where divinity meets humanity.